ඒකෙදි කවදාවත් ඔබට මම හොඳ වැදගත් කාරණයක් කියන්නම්. කවමදාවත් කන බොන දේවල් වලට මිනිසුන්ට බනින්න එපා. අපි ගමු සිංහල අවුරුද්ද එනවා. එතන මිනිස්සු බඩු ගන්න පොලිමේ ඉන්නවා. මොනවා හරි දෙයක් කන්න බොන්න එකතු කරගන්න මලු පුරව ගන්නවා. මට කනට ඇහිලා තියෙනවා. මේ මිනිස්සු මේ අවුරුදු ගණන් බඩගින් ඉන්න වගේ මොකද්ද මේ කන්න පිස්සුව? කවදාවත් බයින්න එපා. මොකද හේතුව? අපි ධනවත් රටවල සංචාරය කරලා තියෙනවා. ඒ රටවල මේ ප්‍රශ්නේ නැහැ. ඒ හේතුව ඒ රටවල් ධනවත්. මේ දුප්පත් මිනිස්සු අවුරුද්දකට වතාවක් ඇඳුමක් ගන්න පොලිමේ පොර කනකොට ඕකට බයිනවා. සල්ලි තියෙන මිනිස්සු කවුරුවත් ওই පොලිමේ ඉන්නවද? බැනුම් අහන්නේ දිලින්දාමයි. කාගේද බැනුම් අහන්නේ? දිලින්දාගෙම්මයි. අපි ගමු හොඳට සල්ලි තියෙන මිනිස්සෙක් ඉන්නවා හැමදාම හොඳ හොඳ හෝටල් වලින් කෑම ගෙන්නගෙන කනවා. ওই මිනිස්සුන්ට සිංහල අවුරුදු අමුත්තක් තියෙනවද? නැහැ. අර පවුලේ ඔක්කොම එකතු වෙන දවසේ ගෙදර කට්ටිය කැමති මොනවා හරි දෙයක් රසට හදලා කන්න. මේක නැතිබරි කම නිසා වෙන එකක්. දිලදු කම නිසා වෙන එකක්. ඒ නිසා අන්න ඒකට බනිනවා කිසි දවසක මිනිස්සුන්ගේ කෑමට බනින්න එපා. මේ සාතික ගණන් මාස ගණන් බඩගිනි වුණා වගේ මුන්ගේ බඩජාරිකම කනවා කියලා බයිනවා. අනුන් කන කෑම දැකලා සතුටු වෙන්න අනේ මේ මිනිස්සු රසට වේලක් කන්න තියෙන ආසාව. මං හිතන්නේ එහෙමයි. මිනිස්සු ඇඳුම් ගන්න පොලිමේකට මං හිතන්නේ අනේ ලස්සන ඇඳුමක් අඳින්න තියෙන ආසාව. ඇත්තම කතාව ඒක නෙමෙයිද? ඒකටත් බයිනවනම් අපිට ධර්මයක් ඉතුරු වෙයිද පින්වත්නි? මූලික මනුස්ස ධර්මත් අපි නසාගෙන නම් අපිට ධර්මයක් ඉතුරු වෙයිද? කෑම වේලටත් ගරහනවා. දානයකට වැඩිපුර ප්‍රණීත මොන හරි දුන්නොත් ඔහම මොකටද ඔච්චර දානි දෙන්නේ? ඔහම වෙනවද? කෑම වේලටත් බයිනවා. කිසි දවසක මේ මිනිස්සුන්ට බුද්ධ ශාසනය පිහිට නැහැ. හිතන්න අනේ කවුරු හරි දන් දෙන්න ආසාවෙන් දන් දෙනවා. අනේ හොඳයි. මේ වගේ මේ ගුණාත්මක වශයෙන් මනස දියුණු වීමෙන් තමයි ඒ මනස තුල දිව්‍යත්වය හැදෙන්නේ. ඒව නැත්නම් මේ මනස පිරිහීගෙන යනවා.